ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි සහන්නයත් එක්ක යන්නේ ශ්‍රී දළදා මාලිගාවට කිරි ආහාර පූජා කරන්න. හැබැයි අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී දළදා මාලිගාවට දරුවෙක් බාර කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට කියලා දෙන්න. ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවල් 3ක් තියෙනවා. අලියොම තේවාව, එහෙම නැත්නම් හීල් දාන පූජාව පෙරවරු 5:30 සිට 7 දක්වත්, දහවල් බුද්ධ පූජාව, ඒකට නව පෑ පූජාව කියලා කියනවා, පෙරවරු 9:30 සිට 11 දක්වත්, හවස ගිලන්පස පූජාව, එහෙම නැත්නම් හැන්දෑ තේවාව පස්වරු 6:30 සිට 8 දක්වත් පැවැත්වෙනවා. ඉතින් මේ දරුවෙක් බාර කරනකොට මේ තේවාවල් තුනටම ඔයාලා සහභාගී වෙන්න පුළුවන්. නමුත් ගොඩක් අය නව පෑ පූජාව, එහෙම නැත්නම් දවල් බුද්ධ පූජාව කියන වෙලාවල් වලට තමයි සහභාගී වෙන්නේ. දළදා වහන්සේට බාර කරන්නේ මාස 3ක් අවුරුද්දත් අතර දරුවන්. දරුවන් රැගෙන එන දෙමාපියන්ගෙන් එක්කෙනෙක්ට තමයි වැඩ සිටින කුටියට යන්න පුළුවන්නේ. ගොඩක්ම යන්නේ දරුවගේ අම්මා. ඇතුළට යන කෙනා සුදු අතින් සැරසිලා ඉන්න ඕනේ. ඇඳුම සංවරව තියෙන්නත් ඕනේ. අම්මලා කලිසම් ඇඳන් එන්න එපා. කලිසම් ඇඳගෙන ආවොත් යන්න දෙන්නේ නැහැ. සුදු බ්ලවුස් එකක්, සුදු පාට දිග සායක් ඇඳගෙන එන්න. ඒ වගේම තමයි දරුවව සැහැල්ලු ඇඳුමකින් වගේම පොඩි රෙදි කෑල්ලකින් විතරයි ඔතා ගන්න දෙන්නේ. ලොකු පොරවන රෙදි ඒවා මොකුත්ම අරන් යන්න දෙන්නේ නැහැ. රෙදි කෑල්ලකින් ඔතාගෙන විතරයි අරගෙන යන්න දෙන්නේ. ඒ වගේම තමයි තාත්තලා දරුවව අරගෙන වැඩ සිටි කුටියට යනවා නම් සුදු කමිසයයි සුදු සරමයි ඇඳන් ඉන්න එක තමයි වඩාත් සුදුසු. ඒ වගේම පංචායුධයක් අරගෙන ඉන්න. මොකද මේ ඇතුළට දරුවා ගත්තට පස්සේ දළදා මාසේ ගාව එතන බාර වෙන්න හාමුදුරුවෝ ඒ පංචායුධයේ දරුවගේ බෙල්ලේ ගැට ගහනවා. ඒක නිසා පංචායුධයක් අරන් එන්න. ඊට අමතරව මල් ගේනවා නම් සමම්පිච්ච මල් විතරයි ඇතුළට ගන්නෙ. ඒක නිසා සමම්පිච්ච මල් විතරක් අරන් එන්න. ඒ වගේම ඔයාලට හැකි ආකාරයට පඳුරුත් රැගෙන එන්න. දළදා වහන්සේ බදාදා දවස්වලදී දෝවනය කරනවා. බදාදා දහවල් බුද්ධ පූජාවට, ඒ කියන්නේ පෙරවරු 9:30 සිට 11 දක්වා තියෙන තේවාවට ඒ වෙලාවට සහභාගී වුණොත් ඔයාලට දළදා වහන්සේ දෝවනය කරන පැන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් අය පටල ගන්නවා දරුවන් බාර කරන්න එද්දී කිරි ආහාර පූජා කරන පොලිමේම රැඳිලා ඉන්නවා. අපි උඩමළුවට යනකොටම වම් අත පැත්තේ තමයි කිරි ආහාර පූජා කරන පොලිම තියෙන්නේ. හැබැයි ඒ පොලිමේ ගිහිල්ලා බෑ දරුවන් බාර කරන්න. වැඩ සිටින කුටිය පසු කරගෙන දකුණු අත පැත්තට එන්න ඕනේ. එතන තමයි දරුවන්ව බාර කරන පොලිම හරි ගස්සන්නේ. ප්‍රධාන ගේට්ටුවෙන් යනවා නම් ඔයාලා පොඩ්ඩක් බිම බලන්න. ඒ අල්ලලා තියෙන ගඩොල් ගැටවලට සිප්පි කටු මිශ්‍ර කරලා තමයි ඒ ගඩොල් හදලා තියෙන්නේ. ඒකත් බලාගෙන යන්න. ඒක හරි ලස්සනයි. ඔයාලට දැනගන්න තවත් මොනවා හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි රිප්ලයි කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.